ආයුබෝවන් එකතු වෙලා ඉන්න SW Gadgets සමගින් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබ දන්නා මේ දවස්වල ගෙදර ඉන්න බැරි තරම් ප්‍රශ්නේ නේද? ඒ පිළිබඳ විසඳුමක් ගැන තමයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මේ වටිනා වීඩියෝ නැරඹීම සඳහා. ඇත්තම මේ දවස්වල ලංකාවේ පවතින දැඩි හිරු රශ්මියත් එක්ක ගෙවල් ඇතුළේ ඉන්න එක අභියෝගයක් වෙලා තියෙනවා. වායු සමීකරණ යන්ත්‍ර හැමෝටම පාවිච්චි කරන්න බැරි වුණත් සරල විද්‍යාත්මක ක්‍රම කිහිපයක් මගින් අපේ නිවස ඇතුළේ සිසිල්ව තබා ගන්න පුළුවන්. ඔබට අත්දැක බැරිද සාර්ථක කිහිපයක් තමයි මේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දැන් අපි බලමු ස්වාභාවික වාතාශ්‍රය නිවැරදිව කළමනාකරණය කර ගැනීම. බොහෝ දෙනෙක් කරන වැරද්දක් තමයි දවස පුරා ජනේලය අරලා තිබෙන එක. උදේ 10 සිට හවස 4 දක්වා නිවසේ ජනේල තිරෙදි වසා තබන්න. මේ වෙලාවට පිටතින් එන්නේ රස්න සුළඟක් මිසක් සිසිල් සුළඟක් නොවේ. කාමරයේ එක් ජනේල පියනක් විවෘත කරනවට වඩා එකිනෙකට ප්‍රතිවිරුද්ධ පැතිවල ඇති ජනේල විවෘත කිරීම මගින් වාතය වේගයෙන් ගලා යාම ඉඩ සලස්වයි. එවිට රත් වූ වාතය නිවසින් පිට වී යයි. විදුලි පංකා කාර්යක්ෂම භාවිතා කරන්න. විදුලි පංකා ඉදිරිපිට අයිස් කැට පිරවූ භාජනයක් තැබීමෙන් වැඩි සිසිලසක් ලබාගත හැකිය. කුස්සියේ හෝ නාන කාමරයේ ඇති එක්සෝස් ෆෑන් ක්‍රියාත්මක කිරීමෙන් නිවස ඇතුළත ඇති රස්නය පිටත යවිය හැක. වහලයට සහ සිවිලිමට පිළිය. නිවස රත් වීමට ප්‍රධානම හේතුව වන්නේ වහලෙන් එන තාපයයි. heat insulation සිවිලිමට උඩින් heat felt හෝ ඇලුමිනියම් ෆොයිල් ඇතිරීමෙන් තාපය ගලා ඒම 90%කින් පමණ අඩු කරගත හැකිය. ඊට අමතරව රූපින් පේට් වහලේ සුදු පැහැති heat රූපින් පේට් එකක් ආලේපනය කිරීමෙන් නිවස ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-5කින් අඩු කරගත හැකිය. මීට අමතරව ගෘහස්ත පැලෑටි නැත්නම් ඉන්ඩෝර් ප්ලාන්ට් ගෙවල් ඇතුළේ තබන පැලෑටි මගින් වාතයේ ඇති තෙතමනය රඳවාගෙන අවට පරිසරය සිසිල් කරයි. විදුලි උපකරණ පාලනය කිරීම. විදුලි බල්බ, රූපවාහිනී සහ අනෙකුත් විදුලි උපකරණ ක්‍රියාත්මක කරන විට තාපය පිට කරයි. අනවශ්‍ය වේලාවට මේවා නිවා දැමීමෙන් අනවශ්‍ය රස්නය අඩු කරගත හැකිය. මේ දිනවල ඇති අධික රස්නය නිසා ශරීරයේ විජලනය වැළැක්වීමට නිතර වතුර පානය කිරීමත්, ලා පැහැති කපුරෙදි ඇඳුම් ඇඳීමත් අමතක කරන්න එපා. මොකද එමගින් ශරීරයේ රස්නය අඩු කර ගැනීමත් විජලනය පාලනය කර ගැනීමටත් හැකියාව තිබෙනවා. හොඳයි අද අප සාකච්ඡා කරේ මේ දවස්වල ගෙවල් ඇතුළේ ඉන්න බැරි තරම් රස්නයක් තියෙන ඒ පිළිබඳව ඔබට ගත හැකි යාමාර්ග කිහිපයක් පිළිබඳවයි. ඔබට මේ වීඩියෝ සම්බන්ධව ගැටලුවක් හෝ අදහසක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් හමු වෙමු.